welcome back to my YouTube channel. ඉතින් ඔන්න මම අද ඔයාලත් එක්ක share කරන්න යන්නේ මම නිතරම කරන මගේ hair care routine එක. පෙන්නන්නම් මොනවාද අවශ්‍ය වෙන්නේ කියලා. ඉතින් මම ගත්තා rosemary කොළ, කරපිංචා, ඒ වගේම පිරිසිදු පොල් තෙල්. මම ඔයාලට කෙටියෙන් කියන්නම්. මුලින්ම අපි rosemary කොළයි කරපිංචා කොළයි වෙන් කරගෙන කරපිංචා කොළ අපි හොඳින් හොද ගන්න ඕනේ. මොකද කරපිංචා කොළ වල පණු කැදලි ඒ වගේ දේවල් තියෙන්න පුළුවන්. ඒ හින්දා අපි මුලින්ම කරපිංචා කොළ ටික හොඳට හොද ගන්න ඕනේ. ඉතින් මුලින්ම කරන්නේ අපි පොල් තෙල් ටික රත් වෙන්න තියලා, ඒ කියන්නේ පොල් තෙල් නටනකම් ඉන්නේ නැහැ. නටන්න කලින් අපි කරපිංචා කොළයි rosemary කොළයි පොල් තෙල් එකට එකතු කර ගන්නවා. මම මේ වීඩියෝ එකට ඒ ටික එකතු කරලා නැහැ. ඒත් මම ඔයාලට පෙන්නන්නම් අවසානයේ අපිට ලැබෙන තෙල් එකේ පාට. ඇත්තටම ගත්තොත් රන්වන් පාට තමයි හම්බෙන්නේ. ඉතින් කොහොම හරි මේ තෙල් ටික කරපිංචා කොළයි rosemary කොළයි අපි එකතු කරලා ටික වෙලාවක් තියෙන්න ඕනේ රත් වෙන්න. මොකද rosemary කොළ කරපිංචා කොළ රන්වන් පාටට හැරෙනවා. ඒ වෙනතෙක් ඒ විදියට ටික වෙලාවක් රත් කරගන්න ඕනේ. ඒ වගේම සුවඳකුත් එනවා. ඇත්තටම ගත්තොත් කොණ්ඩේට දැම්මත් මාරම සුවඳයි කොණ්ඩේ. කිසිම ගඳක් දාන්න බැරි ගඳක් ඒ වගේ නැහැ. මාරම සුවඳක් එන්නේ. ඉතින් ඔය විදියට ටික වෙලාවක් රත් කරගෙන අපිට පේනවනේ මේ රන්වන් පාට ආවම අපි කරගන්නේ ලිප ඕෆ් කරලා මේ තෙල් එක නිවෙන්න හරින්න ඕනේ. මොකද අපි නිවුනට පස්සේ තමයි කොණ්ඩේට දාගන්නේ. ඉතින් ඇත්තටම කිව්වොත් මම මේ වීඩියෝ කරන්න හේතුව තමයි ගොඩක් අය මගෙන් අහනවා ඔයා මොනවාද කොණ්ඩේට පාවිච්චි කරන්න කියලා. ඇත්තටම කිව්වොත් මම මේ හදාගත්ත ඔයිල් එක තමයි කොණ්ඩේට පාවිච්චි කරන්නේ. ඉතින් මේ තියෙන ඔයාලට අවසානයේ මම මේ හදාගත්ත ඔයිල් එකේ කලර් එක. ඉතින් මම ඔයාලට ඉස්සෙල්ලා පෙන්නනවා වගේ මේ තියෙන්නේ මම හදාගත්ත තෙල් එක. ඉතින් දැන් හදන්නේ මගේ තෙල් එක කොණ්ඩේට දාන්න. හරි අපි බලමු කොහොමද මේක අපේ කොණ්ඩේට දාන්න කියලා. ඔන්න මෙන්න මේ විදිහටයි දාන්න. දැන් අපේ කොණ්ඩේ හොඳට දෙකට බෙදා ගන්න ඕනේ. කොණ්ඩේ දෙකට බෙදාගෙන මෙන්න මේ විදිහට ටික ටික ඒ කියන්නේ කොණ්ඩේ පොඩ වලට තමයි දාන්න ඕනේ. මොකද කොණ්ඩේ කොටස් වලට බෙදාගෙන අපි තෙල් දැම්මම කොණ්ඩේට හොඳට තෙල් ටික උරා ගන්නවා. ඉතින් ඒක කොණ්ඩේ යන එක කියන්නේ කොණ්ඩේට හොඳ සත්කාරයක්. ඉතින් අපි තෙල් ටික දාලා ටික වෙලාවක් විනාඩි 45ක් පැයක් ගියාට පස්සේ තමයි අපි කොණ්ඩේ වොෂ් කරන්නේ. කොණ්ඩේ වොෂ් කරගෙන ආවා. ඉතින් මමට ඔයාලට කියන්න ඕනනේ අපිට ගෙදරදීම අපිට ලේසියෙන් හොයාගන්න පුළුවන් දේවල් වලින් අපේ කොණ්ඩේට හොඳ පෝෂණයක් ලබා දෙන්න පුළුවන්. ඉතින් ඔයාලත් try කරලා බලන්න මේ කරපිංචා rosemary තෙල් එක. ඒ ඔයාලටත් පහසුවෙන්ම හදාගන්න පුළුවන් තෙල් එකක් නිසා වැඩි වෙලාවක් යන්නෙත් නැහැ. අඩු වියදමකින් ඔයාගේ කොණ්ඩේ හොඳට වවා ගන්න, කොණ්ඩේ යන එක නවත්ත ගන්න පුළුවන්. ඉතින් මම වොෂ් එක දාගෙන ඇවිල්ලා මුලින්ම කරන දේ තමයි sun cream එක පාවිච්චි කරනවා. හේතුව තමයි ඔයාලත් දන්නවා අපි දවල්ට ගෙදර ඉන්නවා නම් අපි ගෙදරදී වුණත් sun cream එක apply කරන එක හොඳයි. මොකද ගේ ඇතුලේ හිටියත් අපි නිතරම ගේ ඇතුලේ ඉන්නේ නැහැනේ. එළියට යන අවස්ථා තියෙනවා. ඒතකොට අපි ගෙදර හිටියත් sun cream එක පාවිච්චි කරන එක ගොඩාක් වටිනවා. ඉතින් මේ තියෙන්නේ මගේ කොණ්ඩේ. ඉතින් මම දැන් ඔයාලට පෙන්වන්න හදන්නේ මම මොනවාද මගේ කර්ල් එක රඳා පවතින නැත්නම් කර්ල් එකට යූස් කරන්න මොනවාද කියලා. එතකොට මම මේ කර්ල් ක්‍රීම් එක යූස් කරනවා. ඉතින් මේ රූටින් එක මම මගේ hair care එකේ කොටසක් විදිහට කරනවා. හැබැයි හැම කෙනාටම එකම විදිහට ප්‍රතිඵල ලැබෙයි කියලා අපිට කියන්න බෑ. මොකද කිව්වොත් අපි කොණ්ඩේ දැක බලා ගන්න විදිය අනුව තමයි අපිට ප්‍රතිඵල ලැබෙන්නේ. ඉතින් මේ වෙන විටත් මේ රූටින් එක කරන ගොඩක් කට්ටිය ඇති. ඒ වගේම ඔයාලත් මේ රූටින් එක try කරපු අය ඉන්නවා නම් ඔයාගේ experience එක comment එකකින් කියන්න අමතක කරන්න එපා. එහෙනම් අපි වෙනත් වීඩියෝ එකකින් හමු වෙමු.